Hello guys, කොහොමද කට්ටිය සැපේ ඉන්නවද? සාදරයෙන් පිළිගන්නවා Indian Trading YouTube channel එක. මේ වෙනකොට subscribers 10ක් ඉන්නවා. ඇත්තටම සතුටුයි. ඔයාලා මේ ගොඩක් අය එන්නේ trading premium එක බලලා තියෙනවා. කට්ටිය ගන්න නැත්නම් premium එක ගේමක් ගහමු ඈ. කොහොම හරි වැඩි කතාවක් නැහැ අපි වීඩියෝ එකට යමු. අද ගෙනාවේ Elliott වල diagonal part එක. full diagonal part එක ඉවර කරලා අපි practical එකකුත් මේ වීඩියෝ එකෙන් බලමු. මේ මට වෙන වීඩියෝ සීරීස් එකකට යනවා මම මේ එලියට් එක සම්පූර්ණයෙන්ම ඉවර කරලා හරිද එතකන් ඔයාලා මේකත් අල්ල ගන්න දේවල් දන්න තරමට අපිට මාකට් එකේ මූවමන්ට් එක කියන්නේ වොලටිලිටි වලින් බේරෙන්න තියෙන මේ chance එක වැඩි වෙනවා හොඳද එතකොට මේකත් ටිකට ගන්න අල්ල ගන්න ගේමක් ගහන්න උලා මම සපෝට් එක දෙනවා හරිද එහෙනම් වැඩි කතාවක් නැහැ වීඩියෝ එක සෙට් වෙමු ජය වේවා සාදරයෙන් පිළිගන්නවා NDN Trading, Price Action, Elliott Wave සහ Order Flow, Footprint Trading හරියටම ඉගෙන ගන්න දැම්ම අපේ YouTube channel එක subscribe කරන්න. හරි හොඳද? අද අපිට කතා කරන්න මෙන්න මේ motive wave කියන එකේ diagonal කියන pattern එක. හරිද? මේක වර්ග හතරක් තියෙනවා. ඒක මම මේ වරහන් ASCII හතර දාලා තියෙන්නේ. හොඳද? එතකොට ඔයා note එකක් දාගන්න ඕනේ ඉස්සෙල්ලාම diagonal කියලා. diagonal කියලා note එකක් දාගෙන මෙන්න මේක දාගන්න. හොඳද? මේක එක්ස්ප්ලেইন කරන්න. හොඳ. හරි. දැන් මෙන්න මේ ඩයගනල් කියලා තියෙනවා. එතකොට දැන් අපි ඩයගනල් එක කියන්නේ කොහොමද මොකද්ද? වේව් පහක් තියෙනවා. හොඳ. වේව් පහක් තියෙන වේව් 4 එකකින් වේව් 1 එක ඕවර්ලැප් කරපු එකකට තමයි අපි ඩයගනල් එකක් කියලා කියන්නේ. එතකොට සරලව කිව්වොත් මේකේ වේව් පහක් තියෙනවා නෙමෙයි 1යි 2යි 3යි 4යි 5යි තේරුණානේ එතකොට මේ normal impulse එකක 5 wave යන්න පුළුවන් wave මොනවද තියෙන්නේ අපි normal impulse එකක් ගමු normal impulse එකක් ගමු මෙන්න මේ විදිහට 1යි 2යි sorry ඒක වැරදුනා ඒක හදාගමු අපි මේ normal impulse එකක් කරද ඔහොමනේ normal impulse තියෙන්නේ හතර ඕවර්ලැප් වෙලා නැහැ. මේකේ 5 wave යන්න පුළුවන් wave මොනවද තියෙන්නේ? එයා දැන් ගන්න හරියද? මෙන්න මේකේ wave 1 එකේ යන්න පුළුවන් 5 wave. wave 3 එකේ යන්න පුළුවන් 5 wave. wave 5 එකේ යන්න පුළුවන් 5 wave structure. ඒ කියන්නේ මේක ඇතුලේ wave 1 එක ඇතුලේ තව wave පහක් යනවා. wave 3 එක ඇතුලේ තව wave පහක් යනවා. wave 5 එක ඇතුලෙන් තව wave පහක් යනවා. හොඳද? හරි. එතකොට දැන් අපි මේ කතා කරන්නේ diagonal. leading diagonal කියන්නේ මොකද්ද? මෙන්න මේ impulse එකක් ගත්තාම පළවෙනි wave එකේ හැදෙන එකට තමයි leading diagonal කියලා කියන්නේ. එතකොට ending diagonal කියන්නේ මොකද්ද? නවයේම තියෙනවා හරිද? ending අවසාන. එතකොට මෙතනින් ending මොකද්ද? මෙන්න මේ wave පහනේ. මෙන්න මේ wave පහේ හැදෙන diagonal වලට තමයි අපි කියන්නේ ending diagonal කියලා. හොඳද? එතකොට ඔය diagonal leading ending diagonal වල වර්ග දෙකකට කඩනවා contracting සහ expanding කියලා. contracting කියලා කියන්නේ එන්න නිකන් contract අපි කියන්නේ අර එන්න හැකිලෙනවා. ඔන්න ඔහොම එකට තමයි අපි contracting wave පහක් නැහැ හොඳද? ඔන්න ඔහොම එකට තමයි අපි contracting කියලා කියන්නේ අර මේ ඔයාලට පේනවනේ මේ එන්න හැකිලිලා නේ එන්න හැකිලිලානේ. එතකොට අපි expanding කියලා කියන්නේ expanding diagonal කියලා කියන්නේ මොකද්ද? expand වෙනවා කියන්නේ මොකද්ද? එන්න ලොකු වෙනවා. හොඳද? මම දාගත්ත chart දෙයක් තියෙනවා. ඔයා මේ විදිහට දාගන්න. හොඳද? මේ දෙක ඔයා දාගන්න ඕනේ. දැන් ඔයා මේක බැලුවොත් තියෙනවානේ. එන්න හැකිලිලා. හොඳද? එන්න හැකිලිලා. එතකොට මේක මේ එන්න ලොකු වෙලා. එතකොට ඔයා diagonal කියලා මේකක් දාගෙන මෙන්න මේකක් දාගෙන හැදෙන තැන අණුව වර්ග දෙකයි leading diagonal ending diagonal ඊට පස්සේ ඒ ඇතුළේ තර්ක තියෙනවා කියලා මේක දාගන්න. හොඳද? එතකොට
ඔයා දැන් මේක දාගන්න හොඳ දාගෙන ඉවර වෙලා ඔයා හිතන්න මෙන්න මේකක් හැදෙනවා කියලා wave 1 එක ඇතුලේ මේකක් හැදෙනවා මෙහෙම යන wave 1 එකක් ඇතුලේ 1 2 හරි මේකක් හැදෙනවා එතකොට දැන් මේ හැදිලා තියෙන්නේ සම්පූර්ණ wave එකක් ඇතුලේ කියලා හිතන්න හොඳද සම්පූර්ණ wave පළවෙනි wave එක ඇතුලේ හැදිලා තියෙන එකක් හොඳද මේ පළවෙනි wave එක ඇතුලේ මෙහෙම හැදිලා තියෙනවා එතකොට මේක ඇතුලේ කවුන්ට් එක කියන්නේ මේක ඇතුලේ කවුන්ට් එක යන්නේ 5355 ඒක පළවෙනි wave එකේ දැන් පළවෙනි wave එකේ දැන් මේ leading diagonal contracting වෙන්නත් පුළුවන් expanding වෙන්නත් පුළුවන් හොඳ කොහොම හරි එක leading නම් ඒක structure එක වෙන්නේ ඒක leading නම් හොඳද leading නම් structure එක වෙන්නේ මම දාන්න එක leading නම් structure එක වෙන්නේ 5355 තේරුණා නේද ඒ කියන්නේ leading නම් පළවෙනි wave එකේ impulse එකක් motive wave එක දෙවෙනි එකේ correction එක තුන්වෙනි එකේ ආපහු motive එක හතරවෙනි එකේ correction එක පස්වෙනි එකේ ආපහු motive එක. එතකොට හැදෙන්නේ ending diagonal එකක් නම් නොතන විශේෂ දෙයක් වෙනවා. හැදෙන්නේ ending diagonal එකක් නම් 3 3 3 3 3 ඒ කියන්නේ 3 wave structure තමයි මේ wave පහේම යන්නේ. හොඳද? තේරුණා නේද? ඒ කියන්නේ මේක හැදෙන්න තැන අනුව අතල කවුන්ට් එකේ වේව් ගන්න වෙනස් වෙනවා. එතකොට ඔයා මෙන්න මේ chart එක දාගන්න වේව් structure එකක් දාගන්න leading diagonal වල 53535 තියෙනවා. ending diagonal වල 3333 structure එකක් තියෙනවා. හොඳද? හරි. ඔය ටික තමයි අපිට diagonal ගැන කතා කරන්න තියෙන්නේ. එතකොට වීඩියෝ එක චූටි නේද? හරි අපි බැටරි එක ටිකක් බලමු දැන්. හොඳද? එතකොට දැන් මෙන්න මෙතනවා diagonal ටිකත් කරා. ඔන්න ඕක නෙවෙයි දැන් ගේම තියෙන්නේ හොඳද එන්න මේ correction pattern වල තමයි වැඩ කැල්ල තියෙන්නේ හොඳද එතකොට ඔයා දැන් මං අනිද්ද දානවා correction pattern පටන් ගන්නවා එතකොට ඔයා ඒක අනිවාර්යයෙන් බලන්න ඕනේ හරිද